Hello guys. ඉතින් කොහමද? අද අපි පොඩි ගමනක් යනවා. අද යන්නේ නුවර. නුවර ඇයි යන්නේ කියලා ඉදිරි vlogs වලදී ඔයගලන්ට තේරෙයි. අපි බලමුද දැන් මේ අපි වෙනද වගේම මොනවද අපිට කන්න තියෙන්නේ කියලා. මොකද දේශීයට මේක අපි කරන්නේ සෑන්ඩ්විච් එක හදාගෙන උදේ කෑම එක කඩෙන් කන්න නැතුව බජට් ෆ්‍රෙන්ඩ්ලි විදියට මේ බජට් එකට වඩා අපි මේක බලන්නේ ඇත්තටම මේ ගුණාත්මක භාවය. ඔය අපිට කඩෙන් ගන්න ගියොත් අපි තුන් දෙනාට ලොකු ගාණක් අනිවාර්යෙන් යනවා උදේ කෑම වුණත්. ඉතින් ඒක කෑවත් හරියට ප්‍රෝටීන් ටික කාප්ස් තමයි වැඩිපුර හම්බෙන්නේ පිටින් කෑව. ඉතින් ඒ නිසා අපි ප්‍රෝටීන් ගැන ගොඩාක් සැලකිලිමත් වෙන නිසා අපි හැමදෙස්සම කරන්නේ හැමදෙස්සම චිකන් ටිකක්, බිත්තර සෑන්ඩ්විචස් ටිකක්, චීස් එක මේකේ චීස් එකම දාලා දුන්නා. මේ ඒ වගේ එහෙම මට අමතක වුණා මම ගර්කින් ටිකක් ගත්තා. ඊයේ ගර්කින් ටිකක් අරන් ආවා ෆ්‍රිජ් එකේ. මුන්ට දාලා මොකද මේකට දාලා මේ තියන්න බෑ සවුත් වෙනවා. ඒක නිසා මේ ඒක ගර්කින් ටික ෆ්‍රිජ් එකේ දැන් වයිෆ් මතක් කරා මේ ෆ්‍රිජ් එකේ කියලා. මේ කන්නාව මේ අපි දැන් ඉන්නේ කඩවත. කඩවතින් මම එක්සිට් වෙලා දැන් මේ අතුරු පාරකට දාගත්ත මේ කන්න ඕන නිසා. කඩවත මේන් රෝඩ් එකේ දැන් කන්න බෑනේ. ඒක නිසා. හරියට අපි ඉස්සරහට ගිහිල්ලා මොනවද බලන්න තියෙන්නේ කියලා බලමු. Guys, I'm the passenger princess. අපි ඉන්නේ දැන් ඔය ගෙදර කොහමද ගෙවල් දෙකක්ද ඔයක? ඒක 60 කාරි යන්නේ ඒක මැච් වෙන්නේ නැහනේ. එතකොට මේ අනිත් බලන්න කූඩැල්ලා දැකලා නැද්ද? කෝ ඕන මට දාන්න එන කූඩැල්ලා බය කට්ටිය බලන්න මේ එක්කද එනවා මට ඕන මේ එන බඩු කෝ අතේ කෝ කෙල්බිලි ඊට පස්සේ දයල්ලා දුව අන්න කූඩැල්ලට බය කට්ටිය වෙන්න බලා ගන්න වෙන්න කූඩැල්ලා මේ පොල්ගොල්ලේ මේ අපි යන ගමන් අපි ගිහිල්ලා ඒ කියන්නේ මහනුවර ගිහිල්ලා එන ගමන් පොල්ගොල්ලේ දැක්ක ලස්සන තැනක් චෛත්‍යයක් එක්ක බුදු පිළිමයක් එක්ක ලස්සන බෝගහකුයි එහෙම. ඒක නිසා මම මේ වීඩියෝ කරේ. ඉතින් එහෙනම් මේ චූටි වීඩියෝ එකක් මේ දැම්මේ අපි ඉදිරියේදී මහනුවරදී ඉඳන් තමයි වීඩියෝස් කරන්නේ. අපි එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. See you bye.